රාලහාමි පැමිණිල්ල ලියන ගමන් අනියන් සම්බන්ධතාවයක් හදාගත්තා අර කිත් එක්ක. ඒකල දීග ගියා. මම මේ අපේ පැත්තේ පොලිසියක් ගැන කියන්නේ. දීග ගියා. අර මිනිහා තැල්ලා මේ පොලිස් නිලධාරියා ගත්ත අර කෙල්ලෝ. දැන් ඒ පවුලේ බබාලා දෙන්නෙකුත් ඉන්නවා. බබාලා දෙන්න ගෑණි ගත්තා. ගෑණි බබාලා දෙන්නමයි මූ ගත්තා පොලිස් නිලධාරියා. ගියපු ගමන් තාත්තා කියනවනේ ඉතින්. එහෙනම් මහන්සියක් නැතුව තාත්තා වීමද බලවත් වාසියක් නිසා ලාභයක් නිසා මූ ගත්තා. අරගෙන දැන් අර නඩුව තියෙනවනේ. ඒ නඩුවෙන් උසාවියෙන් තීන්දුවක් දුන්නා බබාලා දෙන්න බලන්න. සෙනසුරාදාට ඉරිදාට බබාලා දෙන්න බලන්න අයිතිය දුන්නා. පොලිස් නිලධාරියා ඉන්නේ පොලිසියේනේ. මඩ කලපුව දිහා. මෙහෙන් ට්‍රාන්ස්ෆර් ගියා. දැන් මඩ කලපුව දිහා ඉන්නේ. නෝනා ඉන්නේ දඹුල්ල පැත්තේ. අර මිනිස්සයා එනවා බබාලා බලන්න. ගෙදරට ටිකක් මෙහායින් තියෙනවා ලොකු ගහක්. එතෙන්ට බබාලා දෙන්නව එවනවා. දැන් පොලිස් නිලධාරියාගේ බබාත් ඉන්නවනේ චූටි එක. ඌත් අරුම් එකන් එනවා. හීන් එක. ඌත් හුරතල් ඉතින්. වෛරක්කාරයාගේ පැටියා වුණත් පුතා චූටි එකා දකින්නකොට ආදරේ හිතෙනවනේ. තමන්ගේ උන් දෙන්න දෙපැත්තේ තියාගෙන චූටි එකා ඔඩොක්කුවේ තියාගෙන තාත්තා අරුන්ට ආදරය කරලා තියලා යනවා. ගෙනාපුවත් තුන් දෙනාටම බෙදලා දීලා. ටික කාලයක් යනකොට ගෑනිට පුතා පරණ ආදරේ ආපහු කුලප්පු වෙලා ඇවිල්ලා. අර ලොකු ළමයා අතේ තේ එකක් එවනවා. ඊට පස්සේ ගෑණි තේ එක ගෙනල්ලා පිටිපස්සෙන් ඇවිල්ලා දුන්නා. මූණ බලන්නවත් ඕනේ නැහැ කියලා වෙන්න ඇති. කලින් බලාපු හරිය ඇතිනේ. ඒ හින්දා දැන් ඕනේ නැහැ කියලා වෙන්න ඇති. පුතා අර හම්බෙලා ඉන්න හීන් එකාට අවුරුද්දක් යන්න කලින් පරණ දීගේ නැවත ඔප වැටි. අලුත් වූ බැවින් පොලිස් නිලධාරියා මට කතා කරලා කියනවා අපේ හාමුදුරනේ මෙහෙම ගැටලුවක් තියෙනවා. එක්කෝ මම වෙඩි තියනවා අරුන්ට. ඊට පස්සේ තමයි මං සිද්ධිය හාරලා හොයලා ගත්තේ. මොකද්ද කියලා. මං කිව්වා අඩේ වෙඩි තියන්න ඕන තොට කියලා. අනුන්ගේ ගෑණියක් ළමයි දෙන්නත් එක්ක කරගහගත්ත තොටණියක වෙඩි තියන්න ඕන. මොකද්ද පිරිමිකමතෝ? ඈ? විල්ලැජ්ජහ නැද්ද? ඒ මිනිහාගේ අයිතිය. ඒ ගෑණිගේ අයිතිය. ගෑණි මිනිහයි දෙන්නව පැත්තකින් තියාපන්. අර චූටිය උන්ගේ අයිතිය. ඒ අයිතිය උන්ට දීපන්. ඒකොල්ල නිකරුණේ මැරෙන්නේ නැතුව කාලකන්ණියෙක් හැටියට ඔය ඉන්න වෘතිය රැකගෙන ඕකේ ඉඳගෙන පැහැදිලි ගෑණියක් ගන් කිව්වා. එක එක අංගනාව පස්සේ දුවන්නේ නැතුව. ඒ වාගේ ගොන් අමන පිස්සෝ මේකේ නෑ. MSD එකේද එමට ඇති. MSD එකේද ඇති. OIC මහත්තයලා දන්නවා ඇති පැමිණි ලියනවනේ. ඈ අහවල් එකාගේ ගෙදර අහවල් එකාගේ ගෙදර ප්‍රශ්න එනවා. ඇඹේනියෝ කෝල් කර කර කියනවා. මේ ඉන්න සියලුම පුත්‍රයෝ දේව පුත්‍රයෝ නෑ බෝසත් නෑ රාගික බව වැඩි. අර මේ මෑත කාලේ ලියපු සින්දුවක් තියෙනවා. හරි ලස්සනයි පුතා. ජනාධිපති සම්මාන දෙන්න ඕන මහත්තයයි ගීතේට. නමුත් ජනාධිපති සම්මාන දෙන්නේ කුණුහරුප වලට. මම දැක්ක අර පහුගිය කාලේ කෙල්ලෙක් සින්දුවක් කියලා ජනාධිපති සම්මාන හම්බුණා අප්පා. ආරාධනා කරලා ජනපති ගෞරවයෙන් පිදුම් ලැබුවා. මං දවසක් ගීතය ඇහුවා. කුණුහරුප ගොඩ මැද්දේ. ගීතේ කුණුහරුප ගොඩක්. ලෝක ප්‍රකට වෙලා සම්මාන පිදුවා. දැන් උන් හිටිතන්නේ නැහැ හැබැයි. නමුත් පිදුවා. මේ ගීතවලට දෙන්න ඕන සම්මාන. මේ මෑතක කොල්ලෙක් ලියලා කොල්ලෙක්මයි කියන්නේ ගීතය. තරුණ පහේ ඇත්තෝ.
මේ ලෝකයේ මෙහෙම විනිවිද දැක්කට වටිනාකමක් දෙන්න ඕන. පොඩි අම්මා මයිතාම වැරදුනේ අපේ නිසයි වැරදිද කොම බක්මයේ කෝල් බිජු පුපුරන දාක නංගියේ අම්මගෙන් උඹ ඉල්ලන වදගේම තනේ කඩා විසි කරපත් තිනිවීනම් අනේ හාමතේ අපි මැරිලායේ නම් වනේ පැරෙන්නේ වන පල විසවීනම් නගේ දැන් යමං පණ්ඩිපුර ගිනිතියපං සතා කියා ඉඳ හිටකදී ඇහුනාට කතා හදන උන් සේරම බෝසත්ද යකා වැහෙන්නට පෙර උඹේ අයියාට කතන්දර එපා වැඳපං අම්මාට දන් කඳ නැතිදාට රං කඳ වී පෙනිලා ලොකු හාමුදුරුවෝ ඉඳ හිට බණ පද එව්වා මුචලින්දගේ ඇහේ නයි කඳුලක් නැටුවා අපේ අම්මා බණ කතාවක් බුදුගේ ලිව්වා රත්තුණු යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා මත්තුණු බඹරු ඉටි මල් පොකුරෙත් වැව්වා ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නේද මොනවා පත්තිනි සලුවලත් ඇත්තුත් තිරි තිබුණා පත්තිනි සලුවලත් ඇත්තුත් තිරි තිබුණලු පුතා මොකද ඔය කියන්නේ මේ ලංකාවේ සිද්ධ වෙච්චි ඇත්ත ප්‍රශ්නයක් ගමක සිද්ධ වෙච්ච එකක් තමයි මේ ගීතෙට ලියලා තියෙන්නේ තරුණ පහේ කාන්තාවකගේ ස්වාමියා මැරෙනවා අකාලේ මේ අම්මා තරුණයි චූටි කිරි බොන පැටව දෙන්නෙකුත් එක්ක තමයි අම්මා තනි වෙන්නේ නූගත් කාන්තාවක් ඉගෙනගෙනම නැහැ ග්‍රාමීය පරිසරේ ගෑනිට කවුරුවක් කුලී වැඩක්වත් දෙන්නේ නැහැ පුතා චූටි යවුන් දෙන්නත් එක්ක බෑ ඒ හින්දා කුලියක් හම්බෙන්නේ නැහැ ඒ වගේම මේ මිනිස්යා කෙරෙහි සත්භාවයෙන් අනුකම්පාවෙන් උදව් කරන කෙනෙකුත් නැහැ. මලගම දවසේ 7 දවසේ පින්කමෙන් ඉවරයිනේ පුතා ඔක්කොම. උදව්ත් ඉවරයි, නෑයොත් ඉවරයි, සියල්ලම ඉවරයි. පාංශකූලේ වෙලාවේ තමයි මනුස්සකම ඉහළම. ඇවිල්ලා ඉන්න අයගේ ಗುಣ කතනත් එක්ක. රැකගමු සුගතපාල නාමයෙන් සුගතපාලගේ ලෙයින් උපන් හීන් එවුන් දෙන්නා සහ ඇගේ ඇඹේනි අපි ඔවුන්ට ලෝකෙ පෙන්නමු කියලා තමයි පාංශකූල වෙලාවේ සියලු විද්වත්තු පඬිවරු පූජකයෝ කියන්නේ. හැබැයි පුතා 7 දවසේ දානේ කාලා පැන්නාට පස්සේ ඉවරට ඉවරයි. ගෑණි තනි වුණා. මිනිස්සු උදව් කරන්න කැමති, සල්ලි දෙන්න කැමති. හැබැයි අරුන්දත් මොනවා හරි දෙනවනම් පිරිමි උදව් කරන්න කැමති, ගෑනු උදව් කරන්න කැමති නැහැ. පිරිමි උදව් කරනවා, හැබැයි අරුන්දා මොනවා හරි විකුණන්න ඕන. එවුන්දා ඇඟ විකුණනවා, අරුන් සල්ලි දෙනවා, හීන් එවුන් දෙන්නව හදනවා. හැමදාම ආඬනවලු පුතා.
අම්මා. පොඩි උන් දෙන්නා ඔඩොක්කුවේ තියාගෙන හැමදාම අඬනවලු. ලැජ්ජා බය නැතුව නෙමෙයි. උරුමය සමාජ දැනුමෙන් ලැජ්ජා බය තියෙනවා. නමුත් චූටිය උන් දෙන්නව හදාගන්න විදිහක් නැහැ, රස්සාවක් නැහැ, මොකක්වත් නැහැ, වැඩක්වත් නැහැ. මෙවුන් දෙන්නා වෙනුවෙන් කාලකන්ණි අසත්පුරුෂයෝ මත්තුණු බඹරු ඉටි මල් පොකු රෙත් වැහුවා. පොලිසිය ඔයාලා දන්නවා ඇති ලංකාවේ එක සැරයක් රූප සුන්දරියක් මැරෙනවා. අවුරුදු කුමාරියක්. මැරිලා මෝචරියට දානවා මිනිය. මෝචරියට දාපු මිනිය මල් ශාලාවේ එකෙක් දූෂණය කරනවා. මත්තුණු බඹරු ඉටි මල් පොකුරෙත් වැහුවා කිව්වේ ඕක තමයි පුතා. අහිංසක පරාණයක් නැති ජීවිතයක් දැක ගන්න බැරි වැටිච්චි ආර්ථිකයේ මැරුණු සමාජ මට්ටම මැරුණු බුද්ධිය මැරුණු මේ ගෑණිව ඉටි මල් පොකුරෙත් වැහුවා. කාලකන්ණි මිනිස්සු පුතා තුට්ටු දෙකක් පෙන්නලා අරුන්දාව පාවිච්චි කරලා එක එක කිව්වේ. එහෙම ජීවිතේ ගැට ගහගෙන එන්නේ මෙවුන්දා රෑ දවල් අඬ චූටිය උන් දෙන්නාට වෙච්චි අසාධාරණය සමාජ පෙරලියට මූණ දීලා මේ දෙන්න ලොකු කරනවා. ගැටවර වයසට එනකොට කොල්ලන්ට තේරෙනවා. ඊට පස්සේ කොල්ලා මං කෙටියෙන් කියන්නම් පුදුම වීරයකින් අම්මා වැටිලා ඉන්න වලෙන් මං ගොඩ දානවා කියන තැනට ඇවිල්ලා කොල්ලත් ඉස්කෝලේ ගියේ නැතුවාට සමාජ දෘෂ්ටියෙන් අම්මගේ ආభాසයෙන් කොල්ලා ගුණධර්ම මත පිහිටනවා. අම්මා වල් වැඩ කෙරුවාට අම්මා වැටිච්ච වලෙන් පොඩි උන් දෙන්නව ගොඩ ගන්න සත් දහම්මයි කියන්නේ. කොල්ලාව නිර්මාණය කරනවා. කෙල්ලවත් හදාගෙන එනවා. කොල්ලා උත්සාහ කරනවා අම්මාගේ අනාගත ජීවිතය කයි කතන්දර අහන්නේ නැති පින්වත් බෝසත් අම්මා කෙනෙක් හැටියට දුක් නොවිඳ සුවසේ මැරෙන්න පාර හදන්න. අම්මත් දරුවාගේ උත්සාහයේ ඉදිරියේ කරපු වැරදි නවත්තාගෙන හොඳ ගමනක් යනවා. මේ පවුල හොඳට හැදීගෙන එනකොට ගමේ උන්ට ඉන්න බැරුව ගියා. ගමේ උන්ට ඉන්න බැරුව ගිහිල්ලා ගමේ උන් ඕපාදූප කියන්න කේලම් කියන්න පටන් ගත්තා. අර කෙල්ලට ගමේ ගෑනු ටික ඉගන්නුවා. පත්තිනි අම්මලා ඉන්නවනේ පුතා. රෙද්දේ අත්උත්තිරි අනගත්ත. ආන්ගේ පත්තිනි අම්මලා කිව්වා තොපි පුම්බාගෙන හිටියට තොපේ අම්මා මෙහෙම තමයි කෙරුවේ. තොපි දන්නේ නැහැ ඒ කාලේ. තොපි ඉනි. මේ ගමේ මිනිසුන්ගෙන් ඇහුවොත් හැම මිනිහෙක්ම කියයි. නොගියපු මිනිහෙක් නැහැ. මෙහෙම බැන්න. සිංහල අලුත් අවුරුද්ද හෙට කියලා මේ ඕපාදූපේ අහගත් එකී තරහ වුණා අම්මත් එක්ක. තරහ වෙලා පුම්බාගෙන ගෙට වෙලා අම්මට බැන ඉන්නවා. අම්මා අවුරුද්ද දවසේ උදේම කතා කරන්න ගියාම අම්මට හොඳටම බැන්නා. වල්කොමේ ඇවිදලා පාරට බහින්න බෑ අපිට මේ අලුත් අවුරුද්දක් දවසේවත් කියලා. අම්මට තදට වැදුනා ඒක. කොල්ලා ගෙදර හිටියේ නෑ ඒ වෙලාවේ. කොල්ලා ගිහින් නාගෙන අවුරුද්දට බඩු මුට්ටු වගේකුත් අරගෙන උදේ පාන්දර එනකොට අම්මගේ ඇස් දෙකේ කඳුළු. කොල්ලා අහනවා අම්මා නංගි වැන්දද කියලා. අර කොල්ලාගේ වචන ටිකත් එක්ක අම්මට ගොඩාක් දුක හිතෙනවා. අම්මා හයියෙන් අඬනවා. කොල්ලාට දැනෙනවා නංගි මොනා හරි එකක් කියලා කියන්නේ. ගේ ඇතුළට ගිහිල්ලා අහනවා උඹ අම්මට වැන්දද කියලා. ඒ ගමන අම්මට කියාපු ටිකම කොල්ලටත් කියනවා මේකි. අර ඕපාදූපේ අරන්. සිංහල අලුත් අවුරුද්ද දවසේ මරන්න කේන්තියක් එනවා මේ ගීතේ අහගෙන ඉන්නකොට ඔය අන්තර්ජාලේ තියෙනවා අදහන්න හැන්දෑවේ අහගෙන ඉන්නකොට කොල්ලට යක්ෂාරූඪ වෙලා තියෙන බව පේනවා. ඒ වගේම මූ අඬා තමයි මේකට මූණ දෙන්නේ.
ඒ අඬන දුකයි කේන්තියයි දෙකම ගීතය ඇතුලේ මෙහෙම යනවා පුතා. පුදුම ලස්සන සින්දුවක්.